ආයිබෝවන් අද අපි ආවේ අපිගේ ගෙදරගෙන් කිම්චි හදන්න ආවයි. ඔව් ඉතින් සාදරයෙන් පිළිගන්නවා හංගුක් ලංකා ටීවී එකට. අද දවසේ හදන්න යන්නේ මෙන්න මේ වගේ පෙච්චු ගෙඩියකින් රසම රස කිම්චි ටිකක්. ඉතින් ඉස්සෙල්ලම මේ කිම්චි එක අපි ලුණු වතුර දාලා ලුණු කලවම් කරලා මේකේ පැයක් දෙකක් තියන්න ඕනේ. ඉතින් දවසක් තිබ්බත් හොඳයි. ඉතින් අද බලමු මොනවද මේකට තෝරගෙන තියෙන අමුද්‍රව්‍ය ටික කියලා මේ කිම්චි හදන්න. කොරියා භාෂාවෙන් කරන්න මේ තින්නේ නිකන් වතුර මේ ලුණු 코리아에게 물이랑요 그다음에 소금 그리고 새우젓 그리고 앞에 새우 액젓 그리고 고춧가루 그다음에 무 그다음에 양파 마늘 이거 뭐야 생강 생강 그다음에 배 양파 아예 그냥 파 그다음에 요거 가장 중요한 거예요 배추 이거 없으면 그냥 못 먹어요. ඔව් ඉතින් කිම්චි වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ලංකාවේ අච්චාරු වගේ තමයි කොරියාවේ කිම්චි කියන්නේ. ඉතින් අපිට පරිප්පු වගේ තමයි කොරියානුවන්ට කිම්චි කියන්නේ. ඉතින් කිම්චි පිහියන පුතාට දෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට පෙච්චු එක කපා ගන්න ඕනේ මේ අග ටික. ඊට පස්සේ මේ කොළ ටික ඉවත් කර ගන්න ඕනේ. අපිට මේ කොළ ටික ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේක සුප් හදන්න පුළුවන් වෙilla. ඒ වගේ කෑම වර්ග වලට මම දාලා ගන්නවා. ඉතින් ඒක වෙනම තියන්න. ඊට පස්සේ මේ විදිහට කිම්චි එක අපි ඔන්න විදිහට කපා ගන්නවා. කපාගෙන මෙහෙම වෙන් කර ගන්නවා. ඔන්න වා ඉතින් පේනවා නේද මේක හරියම රසයි. yellow color මේ තමයි පෙච්චු එකකින් තමයි අපි හදන්න යන්නේ කිම්චි. ඉතින් ඔයාලට පුළුවන් මේක පොඩියට කපලා පොඩි වලට වෙනන්නත් නැත්නම් මේ විදිහටම කෑල්ල පිටින් ලුණු වතුර දාලා තියන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ලුණු හොඳින් දා ගන්නවා. ඉතින් කැට ලුණු තියනවා නම් හොඳයි. නැත්නම් මාස්සෝගමුත් හොඳයි. නැත්නම් මේ 100%ක් ලුණුත් හොඳයි. පාවිච්චි කරන්න පුළුවන් ඔන්න විදිහට හැමතැනටම ලුණු තියෙන විදිහට දාන්න ඕනේ. මෙන්න මේ විදිහට අතරට මම එන්නේ ඒ බෑ ගාන තියෙනකොට ලුණු වතුර දාලා. ඉතින් ඒ ලුණු අල්ල ඒ රස තමයි කිම්චි වල එන්නේ. ඉතින් පුතා විස්තර කියන්න කිම්චි ගැන. මේ හදන්නේ අපි පෙච්චු කිම්චි හදන්නේ. ඉතින් කිම්චි ගොඩක් වර්ග තියෙනවා. අපි හදන්නේ අද මේ විදිහ. ඉතින් මේ ලුණු වතුර එකටත් ලුණු දාලා හොඳින් කලවම් කරලා එකතු කරගෙන මෙන්න මේ විදිහට තියා ගන්නවා. පැය දෙක තුනක් තිබ්බත් ඇති නැත්නම් දවසක් තිබ්බත් තවත් හොඳයි. කියලා මේක අපි දැන් වහ ගන්නවා. මෙන්න මේ වගේ කවර එකකින් මේ විදිහට වහලා තියෙනවා. මේ දවසක් ලුණු ද්‍රාවණ දලුණු දාලා හොඳින් තියාගත්ත කිම්චි දැන් මේ හොදලා අරන් තියෙන්නේ මේ පෙච්චු එක. මේ විදිහට හොදලා තියෙනවා. ඔයාලට පේනවා ඇති දැන් මේකේ අර නැමෙන සුළු ගාතිය වැඩිනේ. එන්න විදිහට නවන්න පුළුවන්. ඉස්සර අපිට දැන් නවනකොට මේක කරස් ගාලා මේ කැඩෙනවා. දැන් මේ ලුණු වලට පල් වෙලා මේ විදිහට දවසක් තිබ්බ හින්දා තමයි මේ නැමෙන සුළු භාවයක් ඇවිල්ලා. දැන් අපි කිම්චි එක පේස්ට් එක හදා ගන්නයි යන්නේ. ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික මේ බෙන්ඩර් එකට එකතු කර ගන්නවා. පියාස් භාගයක් කපාගත්ත මේ විදිහට. ඊට පස්සේ ඉඟුරු ස්වල්පයක්, සුදු ලුණු මේ වගේ ස්වල්පයක් මේ කපාගෙන දා ගන්නවා මේ විදිහට. සුදු පාට ලුණු එක තමයි මම පාට වෙනස් වෙන්න ගත්තේ. ඒකෙත් භාගයක් එකතු කරගත්තා. ඊට පස්සේ මේකට මම මේ පල් කරගත්තු පූනිස්සෝ එකතු කරගත්තා. ඒ වගේම මෙෂිල් බීම ටිකක් එකතු කරගන්න මේ විදිහට. ඊට පස්සේ මේ මේල්චි ඇච්චි හාල් මැස්ස සෝස් එක මේ මේල්චි ඇච්චි කරගෙන මේකට මේ වගේ ප්‍රමාණයක් එකතු කරගත්තා. ඉතින් එකෙන්
ඔන්න ඔච්චර විතර ප්‍රමාණයක් එකතු කරගන්න. දෙකක්. ඒ වගේම වතුර ස්වල්පයක්. මිරිස් කුඩු. ඔයාලට මේකට මිරිස් කරල් දාගන්නත් පුළුවන්. මම මිරිස් මේ වගේ හැන්දක් එකතු කරගන්නවා. හැඳි දෙකක්. තුනක් එකතු කරගත්තා මේ විදිහට. අසෝගම හැඳි එකමාර එකතු කරගත්තා. මිරිස් කුඩු හැඳි තුනක් එකතු කරගත්තා. දැන් මේ හීනයට කපාගත්තු රාබු ගෙඩි භාගයයි ඒ වගේම ලුණු කොළ ටිකයි එකතු කරගත්ත මේ විදිහට එකතු කරගෙන කලවම් කරගන්න මේ විදිහට යන්යන් එක හදාගත්ත මේ විදිහට පේස්ට් එකක්. දැන් මේ විදිහට කිම්චි ටික අර මේ විදිහට අරගෙන එකින් එක මේ විදිහට කිම්චි අතුරන්න ඕනේ. මේ විදිහට හොදින් අතුරලා මේක අපි කල් තියාගන්න තෙත මාත්තු කරපු භාජන වලට එකතු කරගෙන නෙන්ජංගෝ වල දාන්න ඕනේ. ෆ්‍රිජ් එක ඇතුළට දාන්න ඕනේ. ඉතින් මේ එහෙනම් වෙනම මේ දාන කිම්චි දාන්න වෙනම කිම්චි නෙන්ජංගෝ කියලා එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අතුරගෙන අපි භාජනයකට අහුර ගන්න. හොඳින් මෙන්න මේ විදිහට අපි අසුර ගන්නවා මේ භාජනයට. අම්මා හදපු සුපිරි කිම්චි.